හොයාගෙන දරු සෙනෙහස දරා ගන්න බැරුව මාව දකින්න නැතුව ඉන්න බැරුව මාව හොයාගෙන මගේ ගෙදරට ආපු වෙලාවේ මං අම්මට සැලකුවේ කොහොමද? අම්මට කතා කරේ කොහොමද? මට මගේ නෝනා ඉස්සරහා ලැජ්ජ වෙයි කියන හිතෙන් මං අම්මට තිරසන් ගැහණියෙකුට වගේ හිඟන්නේකට වගේ වෙන වැදුනා. ඵලයා යන්න මෙතනින් කියලා දුස් නැගුවා. අම්මා නෙමෙයි මට එක වචනයක් කතා කරේ දුස් කිව්වේ. අම්මා පෙරදිලා වෙන්නේ නැති මහත්වෝ මෙහෙට එන්නේ නැති කියලා. මට ලැජ්ජාවක් වෙන්න තියෙන අවස්ථාව නැති කරලා හිතින් ආශිර්වාද කළා මට යන්න ඇති. අනේ අම්මේ අම්මා කොහෙද ගියේ? අම්මා කොහෙද ඉන්නේ? ලියුම නැවත වතාවක් මේ පුතා කියවන්නට උනා. එවිටයි ඒ ලියුමේ මෙන්න මේ දුක්බර කතාව ලියලා තිබුණා. දවසක් උදයම අවදිව තම කර මත රන්දා නගරෙට යන්නට පිටවිය මගේ අතින් කැන්දා මල් වර්ධය දෝතටගෙන පුතු සමිඳුන් වෙන්දා මෙහෙම දෙයක් සිදුනේ මොන කරුමකටද මන්දා හරි සතුටින් සිනාසිසි කිය ආදර පියා වේගෙන් වාහනයක් යට කරගෙන ගියා මර අඬදී කෑ ගහද්දී පුතු කොයිදෝ කියා මගේ දැතට ප්‍රදීලා පියතුමා පරලොව ගියා පුතේ තාත්තයි මායි දවසක් නගරයට යන්න පිටත් වුණා. නුඹේ තාත්තා ඔබ කරේ තියාගෙන මහ උජාරුවෙන් ඉස්සරහින් ගමන් කළා. ටිකක් පස්සේ මේ මම ගමන් කළේ පොළොට විකුණන්නට බොඩ් ටිකක් මගේ මල්ලේ තිබුණ නිසා. පුතේ නගරයට යනවත් එක්කම වේගෙන් ආපු වාහනයක් ඔබේ තාත්තයි ඔබයි යට කරගෙන ගියා. තාත්තා එතනම පුතේ අවසන් සුසුම එළුවා. මං කෑ ගැහුවා මගේ පුතා කොහෙද කියලා. එවිටයි මම දැක්කේ පුතේ ඔබ කානුක වැටිලා. ඔබේ කෑහක් ලේ දහරාවන් ලෝහිත ධාරාවන් ගලාගෙන ලේ ගොඩක් උඩ ඉන්නවා. මම ඔය ඉන්නවා දැක්කා. පුතේ ඔබ දෝතට අරගෙන රෝහලට දිව්ව විතරයි මට මතක. පුතේ දින ගානක් සති ගානක් රෝහලේ දැරිසත්කාරයෙක්ගේ ඔබ ප්‍රතිකාර වෙන්දා. පිනතුනේ මේ අම්මාගේ අවාසනාවන්ත කතාව ලියවුනේ අන්න එතෙන්. අම්මා රෝහලට දරුවා එක්කගෙන ගිහිල්ලා කෑ ගහලා දොස්තර මහතුරුන්ට කිව්වේ අම්මා දිව ඇවිත් දරුවව කරේ තියා Rodira
kalai nube denuan nube nete loveka mata bedi wat vedena vendela kiyemi mage daruwav rakadenna daruwav saneepa karala denna kiyala ara ආදරණීය අම්මා හඬා වැටෙනවා නිරතුරුවම තුස්තරවල් මහත්තුරු ළඟට ඇවිත් කිව්වා අම්මේ බය වෙන්න එපා ඔයාගේ පුතා සුවපත් කරන්න පුළුවන් අම්මා බය නොවේ නාඩා ඉන්නටයි කියලා අම්මා හැඬුම නැවතුවෙන් පස්සේ දොස්තර මහත්තයා කතාවක් කිව්වා අම්මේ අම්මා කලබල වෙන්න එපා පුතාගේ ජීවිතේ අනතුරක නෙවෙයි තියෙන්නේ හැබැයි එක කතාවක් අම්මට කියන්නට ඕනේ අම්මේ පුතා අනතුරටපත් වුණ වෙලාවේ පුතාගේ ඇහැ හොඳටම තුවාල වෙලා ඒ පුතාගේ ඇහැ සුවපත් කරන්න බෑ අම්මේ ජීවිත කාලෙම පුතාගේ ඇහැ නොපෙනී තියේවි පුතාගේ ජීවිතේට අනතුරක් නෑ අම්මේ කියලා අනේ බුදු මහත්තයෝ මගේ පුතාගේ ඇහැ කන්ද වෙලා තියෙනවා දකින්න මට නම් බෑ මම මොකද්ද කරන්න ඕනේ මගේ පුතාගේ ඇහැ සුවපත් කරන්න මම හිඟා කාලා හරි මහත්තයෝ මගේ පුතාගේ ඇහැ සුවපත් කරන්න මුදල් හොයන්න නෑ අම්මේ පිළින කෙනෙක්ගේ ඇහැක පටලයක් මේ පුතාගේ ඇහැට බද්ධ කළොත් පුතාගේ ඇහැ සුවපත් කරගන්න පුළුවන් අම්මේ කියලා කිව්වා අම්මා දෙපාරක් හිතුවේ නැහැ පින්නතුනේ බුදු මහත්තයෝ මගේ ඇස් දෙකම අරගෙන හරි මගේ පුතාගේ ඇහැ සුවපත් කර දෙන්නයි කියලා මේ අම්මා හඬා වැටුණා කෙරුවොත් සැතකමක් වැඩි දවසක් යන්නට පොළොවනේ ඔබේ පුතා සුවපත් කර දෙන්නට දුන්නොත් දවසක කොටසක් රඳවන්න අම්මේ හැකිය නුඹේ පුතු බේරා ගන්න අනේ බුදු මහත්තයෝ මේ ටික ආගන්න නොසිතා දෙපාරක් මගේ දැසම ගන්න මගේ පුතු තමයි මට ඇතිවසතුව ඉන්න පමානුවි මොව මට සුව කර දෙන්න අවසානයේදී අම්මගේ කෑ කරගෙන ඒ පටක කොටස් අරගෙන පින්නතුනේ අර තුවාලෝ පුතාගේ හැට බද්ධ කළා පුතේ ඔබේ ඇස් දෙකම පෙනිලා මේ ලෝකේ ජය ගන්නට ඔබට වරම් ලැබුණේ මේ ඇස් දෙකම පෙවුණු මගේ එක හැක් මට අහිමි කරගෙනයි පුතේ මා ජීවිතේ කවමදාකවත් ඔබට මේ දේ කියන්නේ නැහැ කියලා හිතාගෙනයි හිටියේ හැබැයි පුතේ මේ ලියුම කියවනකොට උඹේ අම්මා ජීවිතුන් අතර නැති වේවි උඹේ අම්මා කෙරෙහි ඔබට තිබෙන වෛරය උඹේ අම්මා කෙරෙහි ඔබට තිබෙනා වූ තරහව උඹේ අම්මගේ විරූපීකම නිසා උඹේ අම්මට ඔබ කෙරෙහි තිබුණු වෛරය නැති කරගත යුතු නිසායි මා මේ කතාව ඔබට ලියුවේ පුතේ මගේ රත්තරන් පුතේ මේ ලෝකයේ රජ වෙනවා දකින්නයි උඹේ අම්මා හැමදාම ප්‍රාර්ථනා කළේ
මන්තරම් දුක් විඳපු ගැහණියක් මේ ලෝකේ නැතුව ඇති මගේ පුතේ. ඔබේ ජීවිතේ දියුණුව දැකලා ඔබේ ජීවිතේ ඉදිරි අනාගතය සිහිනෙන් මවාගෙන භෝගතක වෙලා මේ ලෝකයේ දිනන දවස දකින්නයි මගේ එකම ප්‍රාර්ථනාව වුණේ පුතේ. ඇස් දෙක පියාගන්නට ඉස්සරලා මේ ලෝකයේ දිනපු ඔබ මේ ලෝකයේ ජයගත් ඔබ දිහා සතුටෙන් දැකලා ඇස් දෙක පියාගන්නට මට හැකි වීමම සතුටක් මගේ පුතේ ඔබට බුදු සරණයි. එති පාන්සිය රැකගෙන අමුදරුව පෝෂණය කරගෙන ඔබ සතුටින්ම හිටපන් මගේ පුතේ. ඔබට 33 කෝටියක් දෙවියන්ගේ පිහිටයි මේට උඹේ සුදු අම්මා කියලා මේ දුම අවසන් කළා තිබුණා පින්තුනි. අම්මලා කියන්නේ අන්න එහෙමයිට. තාත්තලා කියන්නේ අන්න එහෙමයිට. පින්තුනේ මේ බණ පදයක් ගානේ අහපු ඔබගේ අම්මා ඔබගේ තාත්තා ඔබට දක්වපු සෙනෙහස ඔබට දක්වපු ආදරය ඒ වගේමයි. දසකඩ මාසයක් කුස හොවාගෙන ලේ ටික කිරි කරලා ආදරයෙන් පොවලා හදලා වඩලා ඔබ අපේ පෝෂණය කරන අපේ අම්මා